එකපාරක් විතර මේ පදිය සමාවේ මේ ප්‍රදේශයේ තියෙනවා. තේන හැම දවසකම මේ ආච්චි අම්මා අපිත් එක්ක කතා කරනවා. සමහර දාට ඇවිදින් කියනවා වැහිලා තුනක් තියෙනවා නම් මම හිතුවා අනිවාර්යෙන් ලොකුහාමුදුරුවෝ වැඩ ඇති කියලා. ලයිව් බලන්න පුළුවන්. එහෙම කියලා තමයි එතුමිය අනුමහත්වයේ විදිහට එන්නේ. ඇවිදලා අපිත් එක්ක කතා බහ කරන්නේ. අපිත් ආපු හැම දවසකම ඕම සෙනෙහසින් අපිත් එක්ක පොඩි ආම්දලත් එක්ක කතා බහ කරමින් කාලය ගත කරන් තේදෙනවා. මේ කාලය අතරේදී අය අපිට හොඳට මතකයි දින හැම දවසකම වගේ පන්සලේ ආම්දුරුවන්ට පාවිච්චි කරන්න කියලා මේ පැත්තේ තියෙන පොට්ටවල මුළුන්නේ එනිසා උලංගාපු කෘත්‍ය අනිවාර්යෙන් පාසක අපපූජා කරනවා අරගෙන යන්න ආම්දුරුවනේ පන්සලට කියලා ඕම ශ්‍රද්ධාවෙන් මේ මමම තමයි මේ කුස්සේ සකස් කරේ කියලා ඇයගෙනත් පූජා කරනවා. ඒ වගේම මේ වත්තේ පිටියේ මොනවා හරි දෙයක් එක්කෝ කෙලෙකනක් එහෙම නැත්නම් මන්ත්‍ර කාල ටිකක් එහෙම නැත්නම් බතරාල ටිකක් අන්නාසිකදියා අපට අනිවාර්යෙන් ගෙනත් පූජා කරනවා අරගෙන කෙනෙක් වළඳන්න කියලා. ඒ වගේම මොන දෙවි දෝෂලයක් අපට ගෙනත් පූජා කරනවා. ඒකම ශ්‍රද්ධාවන්තව කටයුතු කරපු උපාසිකා මාතාවක් අපි දකිනවා මේ නිවස තුළ තනියම තමයි ජීවත් වුනේ. දරුවෝ ටික මේ වටේම ඉන්නවා. එකදුවෙක් විතරයි පුරපුල ගමේ ජීවත් වුනේ. ඒ විතරම යනවා ඒ වැඩිමහල් බලෙන්ද. එහෙම කාලේ ගෙවුණා. එහෙම කාලේ ගෙවන්නේ තමන්ගේ දරුවන්ගේ නිවස වලට දවසකට සැරයක් අනිවාර්යෙන් යනවා. සතියකට නම් අනිවාර්යෙන් මේ දරුවන්ගේ දේවල් වලට ගිහිල්ලා දරුවන්ගේ දුක සැප බලනවා. සහෝදරයන්ගේ දේවල් වලට ගිහිල්ලා එයාගේ දුක සැප බලනවා. මධ්‍ය තලාව ටවුන් එකට අනිවාර්යෙන් පොළ දවසට යනවා.